පෝරුවට මනමාලි එක්කගෙන ඉන්නේ කවුද? තාත්තා. කාගේ තාත්තද? මනමාලිගේ තාත්තා. කවදාද ඕගොල්ලන්ගේ තාත්තා? පිරිමි ගැහණු ගැන බයයි. ඒයි පිරිමි ගැන දන්න නිසා. ඒ පිරිමි අයගේ හොඳ අය ගැන දන්නවා. ඒ වගේමයි නරක අය ගැන දන්නවා. මගේ කෙල්ල මම රවට්ටන්නේ. හැබැයි රැවටෙලිකාර පිරිමියෙක්ට අහුවේද දන්නේ. එහෙම බයක් තාත්තෙක්ට තියෙනවා. දැන් මේක මේ තේරුම මේ පිරිමි නරකයි කියන එක නෙමෙයි. තාත්තත් පිරිමියෙක්. දැන් සමහර ගෑනුලා මේ පිරිමි සංහතියටම කියලා බයින්නේ. කොහොමද බයින්නේ තාත්තා පිරිමියෙක්නේ. දැන් පිරිමි ළමයිට බෑ ගැහණු සංහතියම කියලා බයින්නේද? අම්මා ගැහණියක් නේ. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. දැන් කාන්තාව ගත්තාම කාන්තාව ආරක්ෂා වෙන්නේත් පිරිමි අතින්මයි. නේද? අනතුරටපත් වෙන්නේත් සමහරට පිරිමි අතින්මයි. එනිසායි තාත්තලා ඒ ගැන දන්න හින්දා දුවරු ගැන බය. නිසා තාත්තලගේ වචන අහක දාන්න එපා. ඒකයි සමාජයේ මෙහෙම කතාවක් කියන්නේ. තාත්තලා දුවරුන්ට වැඩිපුර ආදරේ පුතාලට නැහැ කියලා. එහෙම නැහැ. වං ඇහැයි දකුණු ඇහැයි වගේ. හැබැයි බය වැඩි. ඒක මම පිළිගන්නවා. ඒ නිසා ඔයගොල්ලන් ඒ එදාට අතහැරලා යන්නේ ඔයාලව සම්පූර්ණයෙන් රැකපු ඇත්පවුර. ඒක ලේසි නෑ. එදා ඉඳන් ජීවත් වෙනවා කියන එක. ඒ දවසේ නැති වෙන්නේ අත. තේරුණාද? කිසිම ප්‍රතිලාභයක් නැතිව Tamanට සම්පූර්ණයෙන් Tamanව ආරක්ෂා කරපු මහා ඇත්පවුර තමයි Taman අතහැරලා යන්නේ. ඒකයි ඒ ගමන ඒ කෙල්ලට තනියම යන්න බැරි නිසා. එදත් කවුරු ගෙනihin දාන්නේද? තාත්තා ගෙනihin දාන්නේ. කෙල්ලෙකුට ලේසියෙන් මගුල් පොරට ඇවිදගෙන යන්න අමාරුයි. තියෙන අඩියක් ගානේ මතක් වෙනවා මගේ අත්වාරුව මට නැති වෙනව නේද අද කිය. ඔයාලා තව අවුරුදු කීපයයි ඔහොම ඉන්නේ. ඔය පිරිමියා ඔයාලව රකින්නේ කිසිම බලාපොරොත්තුවක් නැතිව ප්‍රතිලාභයක්. අනිත් හැම පිරිමියෙක්ම ඔයාලට ලං වෙන්නේ මට ආදරේ නේද කියලා අහගෙන. තාත්තා අහන්නේ. එහෙම පිරිමියෙක්ට හූල්ලන දෙයක් දුන්නොත් එහෙම පිරිමියෙක්ගේ හිතක් රිදෙව්වොත් ඒ ජීවිතේ පිච්චිලා අල්ලු වෙලා යනවා. ඒ නිසායි හොර වැඩ කරන්න එපා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ මෙහෙමයි පුතා. එහෙම පිරිමි හිතක් ලේසියෙන් එහෙම කාන්තාවකට නැමින්නේ ආදරේට. තාත්තෙක් දුවෙක්ට දෙන්නේ ඒ දෙන්න තියෙන උපරිමය. තේරුණාද? ඒක භාර්යාවටවත් නෑ. භාර්යාවගෙන් පවා තාත්තලා වගකීම් බලාපොරොත්තු වෙනවා. දැන් ඔයාලට මං කිව්වේ ඔයාලට පිරිමියෙක් ලං වෙන්නේ එයාලට කොටසක් බලාපොරොත්තු වෙලා. ඔයාලගේ අම්මගෙන් තාත්තලා වගකීම් බලාපොරොත්තු වෙනවා. කිසි වගකීමක් උඹලට දෙන්නේ නෑනේ. කිසිම වගකීමක් දෙන්නේ නෑනේ. ඒ නිසා ඒක ලේසි නෑ. ඒ නිසායි තාත්තලා ඉන්නේ නැද්දි බය නැත්තේ. තාත්තා කියන වචනේ gedara තියෙනවා නම් බය නෑ. තාත්තෙක් ඉන්නවා නම් තාත්තා ඉන්නවා නම් gedara අපච්චි gedarද තාත්තා gedarද කියලා gedara බය නෑ. ඒකයි පපුව ටිකක් බැහැපු මේ රෝමත් සුදු වෙච්ච කෙසඟ වුණත් සරමක් ඇඳගෙන වුණත් මහා ලොකුවට සික්ස් පැක් නැති වුණත් ඒ තාත්තා එක්ක උඹලා පාරට බැස්සහම අනිත් පිරිමි ලං නොවෙන්නේ. ඒ ආව තමයි නැති වෙන්නේ දාට. තව අවුරුදු කීපයක්ත් එක්ක ඉන්නේ. හරියට ඉන්න. දැක්කද තාත්තලා? ඔය ගැල්ල මේ කසාද බඳලා ගියාට පස්සේ දවස් ගාණක් සමහර තාත්තලා කන්නේ. හුට්ටයි කන්නේ. නෝනගෙන් අහනවා. දුව කතා කළාද? අහනවාමයි. පුදුම සහගතයි. ඔය එක ගැල්ලමෙක් මේ ළඟදී දාලා තිබ්බා මේ TikTok එකේ වීඩියෝ එකක්. මම හරි ආසාවෙන් ඒක බැලුවේ. එයාගේ තාත්තව chat කරන inbox එක. හරිද? දැක්කද ඔයාලා ඒක? ඒ දුව මේ එයා දැන් මේ තරුණ ළමෙක් කැම්පස් තේරිලා එයා කැම්පස් එකේ ඉන්නේ. තාත්තාගේ ඒවල තියෙන voice messages එයා play කරනවා. ඒක රෙකෝඩ් කරලා. චූටි voices තියෙන්නේ. මොනවද තියෙන්නේ? ලොකු දුව ආවද? දුවේ ගියාද? ලොකු දුව ගෙදර එනවද? පරික තැනක තියෙනවා. පුතේ මං එක්කෙන්ද එන්නද? පුතේ බස් එකට නැග්ගද? තාත්තලා. තේරුණාද? හොර කරන්න එපා නිසා. ඔයාලා පිළිගන්නවද දෙයක් ඔය දරුවෝ තාම දෙමව්පියෝ ගැන 100%ක් දන්නේ නැහැ කියලා. ඔයාලා අම්මලා ගැන දන්නේ නැත්තේ ඇයි? තාත්තලා ගැන දන්නේ නැත්තේ ඇයි? ඒගොල්ලෝ නන්නේ හැංගිලා. දැන් දැක්කද දෙමව්පියන්ට වඳින්න ඕනේ නැද්ද? හොයාගෙන ගිහින් වඳින්න ඕන. හරිද? තාත්තා වින්කලේක නම් වැඩ හොයාගෙන කියලා වඳින්න. ඒකයි දෙමව්පියන්ට දෙන්න